කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඔන්න අදත් අරගෙන ආව පුංචි වීඩියෝ එකක්. එහෙනම් එකතු වෙන්න මේ පුංචි වීඩියෝ එක බලන්න ලන්ඩන් ටු ඇමරිකා YouTube channel එකත් එක්ක. අදත් මායි හස්බන්ඩ්ුයි චූටි පැටියයි තුන්දෙනාම පුංචි රවුමක් යනවා. ඉතින් ඊළඟට ග්‍රොසරි shopping යන්නත් තියෙනවා. පේනව නේද? අපේ චූටි පැටියට හොඳටම දොයිමතේ තමයි ඉන්නේ. සමහර අය මේ තියෙන ලස්සන තැන්වල වීඩියෝස් එවන්න කියලා කියනවා. ඉතින් එහෙම මට පර්සනල් වීඩියෝස් එවන්න බෑ. මේ විදියට තමයි වීඩියෝ කරලා දාන්න වෙන්නේ. මොකද පර්සනල් දේවල් ඉතින් මට දෙන්න විදියක් නැහැනේ. කියන්නේ මගේ නම්බර්ස් එතකොට දැනගන්නවා. එහෙම කරන්න බෑනේ නේද? සාමාන්‍යයෙන් ඕනම දෙයක් මම විශේෂයෙන් මගේ channel වල දේවල් උනත් සීමාවක් ඇතුව තමයි මේ දේවල් කරන්නේ. එහෙම නැත්තම් බෑනේ. මුලින් ඉඳලම මේ දක්වා කරපු මගේ ගොඩාක් වීඩියෝස් වල අපි ගිය තැන්වල වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් කැමති කෙනෙක්ට බලන්න පුළුවන්. ඔන්න අපේ චුට්ටට දැන්නන් නිින්ද ගිහිල්ලා. අපි තුන්දෙනා එක පුංචි රවුමක් ගිහිල්ලා ඊළඟට ආව වෝල්මාර්ට් එකට. ඉතින් බඩු ටිකක් ගන්න තිබුණා. මේ දැන් යන්නේ අපි වෝල්මාර්ට් එකට. මම මේ වීඩියෝ එක එඩිට් කරන වෙලාවේ පුංචි සද්දයක් ඇහෙනවා. ඉතින් පොදයක් යනවා එළියේ. අද ටිකක් වැස්ස දවසක්. ඔන්න හෙට අනිද්දා වෙනකොට මෙහෙට ස්නෝ කරනවා. බලමු මේ වීඩියෝස් උත් ඔයාලට ගේන්න පුළුවන් වුණත් අනිවාර්යෙන් අරගෙන එනවා. ඔන්න අපේ චුට්ටා නැගිටලා දැන්. ග්‍රොසරි shopping videos නම් ඕන තරම් අරගෙන ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම Walmart එකේ. ඉතින් ගොඩාක් මම වීඩියෝ කරේ නැහැ. තේරුමක් නැහැ නේද? බලන්නකෝ අපේ චුට්ටට තාම නිදිමත ගතිය තියෙනවා. ලොකු කල්පනාවක අදත් ඉන්නේ. මෙතන තියෙන්නේ ගත්ත බඩු ටිකක් විතරයි. ඉතින් තව බඩු ටිකක් ගන්න තියෙනවා. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මං චුට්ට තමයි ඉතින් වීඩියෝ කරේ. වෝල්මාර්ට් එකේ දාලා තියෙන සින්දුවක් ඇහිලා ඔන්න අපේ පැටියා ඩාන්ස් කරන්න ගත්තා. ඉතින් මට හරියට වීඩියෝ කරගන්න බැරි වුණා. අන්තිම හරියේදී තමයි ඉතින් මම වීඩියෝ කරන්න ගත්තේ. එතකොට ඉතින් බබා නටන එක නවත්තලා. එයා වටපිට බලනවා. අපි මේ වෙලාවේ සතියකට වගේ තමයි බඩු ගත්තේ. කොහොමත් සතියෙන් සතියට වගේ මේ දවස්වල බඩු ගෑනෙනවා. වීඩියෝ එකේ අවසාන ටික තමයි ඔයාලා දැන් බලන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් අපි නැවතත් හම්බ වෙමු. මෙච්චර වෙලා වීඩියෝ එක බැලුවට ඔයාලට ගොඩාක් ස්තුතියි. හැමෝම සතුටෙන් පරිස්සමෙන් ඉන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.